ඩේවිඩ් මැකන්සිගේ අධ්‍යක්ෂණයක් වන පියුස් සිනමා පටය බෙන් හොප්කින්සන් විසින් රචිත බ්‍රිතාන්‍ය ඇක්ෂන්, ක්‍රයිම් සහ ට්‍රිලර් යන කැටගරි වලට අයත් සිනමා පටයක් වන අතර මෙම සිනමා පටයේ ආරෝන් ටේලර්, තියෝ ජේම්ස්, ගුගුම්බතා රෝස් සහ සෑම් වර්තින්ටන් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. සිග්මා ෆිල්ම්ස් සහ ඇන්ටන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම සිනමා පටය 2026 අප්‍රේල් මාස 3 වන දින ස්කයි සිනමා විසින් ස්ටුඩියෝ කැලන් හරහා ලොව පුරා තිරගත කරා. දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කරනු යැයි සැක කරන පුපුරා නොගිය බෝම්බයක් ලන්ඩන් නුවර පැඩින්ටන්හි කාර්යබහුල ස්ථානක තිබී හමු වෙනවා. ප්‍රදේශයේ භාරව සිටින පොලිස් ප්‍රධානී සුසානා ග්‍රීන්ෆීල්ඩ්ගේ අණ යටතේ හමුදාව සහ පොලිසිය ප්‍රදේශය වටලනවා. ප්‍රදේශයේ සිවිල් වැසියන් හයිඩ් පාක් වෙත ඉවත් කරනවා. බෝම්බය නිෂ්ක්‍රිය කිරීමේ කාර්යය මේජර් විල් ට්‍රාන්ටර් සහ ඔහුගේ කණ්ඩායමට පැවරෙනවා. මේජර් ට්‍රාන්ටර් සොයාගන්නවා බෝම්බය තවමත් සක්‍රිය පවතින බව. මේ නිසා මෙහෙයුම වඩාත් සංකීර්ණ වෙනවා. මේ අතරේදී කාර්ලිස් තවත් පුද්ගලයන් තිදෙනෙකු සමග එක් වී එඩ්වයාර් පාරේ ඇති බැංකුවකට කඩා වැදී මුදල් සහ ආභරණ සොරකම් කරනවා වගේම ඒ බව පොලිසිය නිරීක්ෂණය වෙනවා. මේ අතරේදී මුළු ප්‍රදේශය පුරාම දූවිලි වලාවන් නගමින් බෝම්බය පුපුරා යනවා. හැබැයි මෙම සිදුවීමෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ වගේම කාර්ලිස් ඇතුළු කණ්ඩායම මේක අවස්ථාවක් කරගෙන පොලිසියෙන් බේරලා ඈත ගම්බද ප්‍රදේශයකට වෑන් රථයකින් පලා යනවා. කාර්ලිස් රහසිගතවම ඔහු සේවය කරමින් ඉන්න සන්නද්ධ මැර කණ්ඩායමක් හට බැංකු කොල්ලයට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයන් පාවා දෙනවා. මැර කණ්ඩායම කොල්ලකරුවන් බැඳ දමා ගබඩාවක සිර කරනවා. කාර්ලිස් දියමන්ති සන්නද්ධ මැරකල්ලියේ ප්‍රධානියාට දෙනවා. ඒවා සැබෑ දියමන්ති නොවන බව හෙළි වෙනවා. මේ නිසා උරුණ වෙන මැරකල්ලිය කාර්ලිස්ගේ අත කඩනවා වගේම ඔහුගේ මෝටර රථයේ ඩිකියට දමාගෙන ඔහු සමග පලා යනවා. මේ අතරදී ජංගම දුරකථන භාවිතයෙන් ඔහු සිටින ස්ථානය විකාශනය කිරීමට ඔහුට හැකි වෙනවා. මේ අතරදී කොල්ලකරුවන් ගබඩාවෙන් පලා යාමට සමත් වන අතර කාර්ලිස් සිටින ස්ථානය තහවුරු කරගෙන ඔහු පිටුපස හඹා යමින් ඔහු රැගෙන යමින් සිටින මැරකල්ලියට ප්‍රහාරයක් එල්ල කර කාර්ලිස් තම භාරයට ගනිමින් කාර්ලිස්ගේ හුස්ම හිර කිරීමට උත්සාහ කරයි. නමුත් ට්‍රාන්ටර් පැමිණ කොල්ලකරුවන්ට වෙඩි තබා කාර්ලිස්ට පැන යාමට ඉඩ සලසයි. බෝම්බය සැබෑවටම බ්‍රිතාන්‍ය හමුදාවට අයත් බවත් බැංකු කොල්ලයට ට්‍රාන්ටර්, කාර්ලිස් සහ රහීම් යන තිදෙනා සම්බන්ධ බවත් බැංකු කොල්ලය සිදු කළ කාර්ලිස් ඇතුළු කණ්ඩායමට පොලිසියෙන් බේරී පලා යාමට අවශ්‍ය කරන කාලය ලබා ගැනීමේ අරමුණ ට්‍රාන්ටර් විසින් චුම්බක ඔරලෝසු නැවතුමක් භාවිතා කරමින් බෝම්බය සැලසුම් සහගතව පුපුරවා හැරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය සොයාගන්නා විටදී තිදෙනාම වෙන වෙනම ගුවන් මගින් එක්සත් රාජධානියෙන් පලා යනවා වගේම ඉස්තාන්බුල්හිදී නැවත හමු වෙලා දියමන්ති කපා විකිණීමට කටයුතු සංවිධානය කර මුදල් ඔවුන් අතර සමව බෙදා ගනිමින් එකිනෙකා සමුගන්නවා. අතීත මතක සටහන් වලින් හෙළිවන්නේ ට්‍රාන්ටර්, කාර්ලිස් සහ රහීම් යන තිදෙනා අනපේක්ෂිත අයුරින් වසර 10කට පෙරදී ඇෆ්ගනිස්තානයේදී හමු වී ඇති බවයි. එහිදී කාර්ලිස් ඔහුගේ සේවා යෝජකයා විසින් පැහැරගෙන යමින් ඉන්නා වගේම ඔහු රැගෙන යමින් සිටින රථපේලිය IED පිපුරුමට ලක් වෙනවා. කාර්ලිස් ජීවිතය බේරා ගන්න පලා යනවා. එතනදී ඔහුට අහම්බෙන් ට්‍රැපින් එකට හසු වී සිටින මේජර් ට්‍රාන්ටර් සහ රහීම් හමු වෙනවා. මෙතනදී ට්‍රාන්ටර් සහ රහීම් ආවරණ වෙඩි තැබීමක් ලබා දීමත් සමග ට්‍රාන්ටර්ගේ උපදෙස් මත ඉතිරි IED පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට කාර්ලිස් සමත් වෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් channel එක sub කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා වගේම like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා.